Sinasana. සීයා මොකද මේ හිටපු ගමන් කරත්ත ටික එහෙම එළියට අරගෙන තියෙන්නේ? ගොන්නු එහෙම වැඩිපුර ඉන්න රටේ මං හිතුවා මේ ආපහු කරත්ත ටික ලෑස්ති කරලා බකි කරත්තේ තිරික්කලෙයි ගොන්නු ටිකක් බැඳගත්තා නම් දැන් පෙට්‍රල් ඩීසල් ගණන් යන වෙලාවේ හොඳයි කියලා වටේ පිටේ ඇවිදින්නවත් යන්න උණ්ඩුව වුණත් ඉතින් අපේ රට අපිට වටිනවනේ බං ඔය මොකා දාලා ගියත් අන්තිමේ ඉතුරු වෙන්නේ විතරනේ ඉතින් මං හිතුවා මේ කරත්ත ටික ලෑස්ති කරගත්තා නම් ගොන්නු ඕන් තරම් හොයාගන්න පුළුවන් නේ කියලා එතකොට 100 කාල් එකක V8 එකක් එහෙම ගන්න අදහසක් නැත්ද ඕවා බල ලොකු වාහන ගත්තා කියලා වැඩක් නැහැ නේ තෙල් පෝලිං වල අන්තිමේදී ඉන්න එපා එක්ක තෙල් නෑ එක්ක ගණන් වැඩි. ඒකින්ද මං හිතුවා මේ බාකි කරත්තේ ලෑස්ති කරගත්තා නම් හොඳයි කියලා. කොහොමවත් ඉතින් රටේ පාරවල් ටිකක් දැන් අබලන් වෙලානේ තියෙන්නේ. කන් වතුරට ගහගෙන ගිහිල්ලා වලින් වලට යන්නේ. ඒකින්ද හරියන්නේම බාකි කරත්ත තමයි. මේක ඉතින් බම් පරිසර දූෂණෙත් නෑනේ. ගොම ටික හරි අන්තිමේදී ඉතුරු වෙනවානේ. හේම් පොතේ ඔන්න ඔය මහගුණ අල්ලහන්කො මේ පැත්තට මගේ කරත්තට තියලා ඔකේ නාස්ලනුව දාන්න. කොහොම ටිකක් දඟලනවා වැඩි වගේ. ඕම් පරිස්සමෙන්